මගේ ආගම බෞද්ධ. මගේ ජාතිය සිංහල. මගේ සංස්කෘතිය සිංහල. ඒතර මගේ ආගමේ භාෂාව පාලි සහ මාගධි. මං අහනවා පින් කියන වචනේ සිංහල තේරුම දන්නවද? ඇයි ඔයාලා පින් කරන්නේ? මොකක් අරමුණු කරගන්නද? පින් කරන්න සසර මොකද වෙන්නේ? උදාහරණයක් කියන්න. ඔයා පින් කරනවද ලබනාත්මේ දුප්පත් තැනක උපදින්න කියලා? ඔයා පින් කරනවා ලබනාත්මේ අතපය කැඩලා ඉපදෙන්න කියලා? ඔයා පින් කරනවා ලබනාත්මේ හිඟන්නෙක් කියලා ඉපදෙන්න කියලා? ඔයා පින් කරනවද ලබනාත්මේ ගෙවල් දොරවල් ඉඩකඩම් මේ යහමන් නැතුව හිඟන්නෙක් වෙලා කිසිම දෙයක් නැති වෙලා ඉපදෙන්න කියලා පින් කරනවා? දාන දෙනවද? අටපිරිකර පූජා කරනවද? ඈ? පිළිම වහන්සේලා හදනවද ඔයා දුප්පත් තැනක උපදින්න කියලා? පින් කරගන්නවද ඒ? එහෙනම් පින කියන්නේ මොකක්ද? ඇයි මේ පින් කියන වචනේ සිංහල තේරුම අපිට මේ හරියට පැහැදිලි කරලා දෙන්නේ නැත්තේ? ඒ නිසා මින් වහන්සේලා. ඈ? ඇයි මේ පින් කරන්න මොකද වෙන්නේ? මේ වීඩියෝ බලන ඔයා පින් කරන්නේ. සසර කෙටි කරගන්නද දික් කරගන්නද? පින් කියලා කියන්නේ සිංහල තේරුම තමයි ලබනාත්මේ දක්වා කරගන්නා හේතුඵල ධර්ම. පින් කරන්න සසර දික් වෙනවා. ඒක තවත් විග්‍රහ කරනවා නම් පින කියන සිතිවිල්ලක්. දැන් උදාහරණයක් වශයෙන් මම පින් කරන්නේ ලබනාත්මේ සුගතගාමී ජීවිතයකට යන්න. පින් කරන්න මගේ හිතේ සිතිවිල්ලක් තව වැඩි කරගන්න එකක් ඒ කරන්නේ. සිතිවිලි වැඩි කරගන්න සසර මොකද වෙන්නේ? දික් වෙනවා. පින් කියන වචනේ සිංහල තේරුම අවබෝධ වෙච්ච දවසට සාමින් වහන්සේලාට දාණේ නැති වෙනවා. කිසිම දෙයක් බෞද්ධ දර්ශනය තුල ක්‍රියාත්මක නොවෙනවා. පැහැදිලිද? මේ පාලි භාෂාවෙන් සහ මාගධි භාෂාවෙන් මේ බුදුදහම තියෙන අතුරු ඒ කට්ටියට ඒ සියලු දේවල් ලැබෙනවා. සිංහල තේරුම අවබෝධ වෙච්ච දවසට සියලු දේවල් දානේ පවා නැති වෙනවා. දානේ දෙන්නේයි මිනිස්සු. ඊළඟාත්මේ උප්පත්තිය නැති කරගන්න කෙනෙකුට දානයක් දීලා ඉතිවලක් නැහැ. මොකද එයාගේ සිතිවිලි ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. සිතිවිලි නැසීමයි කරන්නේ යුත්තේ. පින් කරන්න සසර දික්කනවා. කර්මය කියන YouTube නාලිකාවේ සාමින් වහන්සේ කෙනෙක් මම දැක්ක මේ ආධ්‍යාත්මිකවරුන්ට සහ මේ සියලු අයට මඩ පැහැරෙල්ල ගන්න. ඉතින් මම මේකට වැඩසටහනක මේ විදිහට වීඩියෝ එකක් දාන්න කල්පනා කරා. සාමින් වහන්සේ ඔබ වහන්සේ ධර්මයේ ගැන දන්නවා නම් ඔබ වහන්සේ ත්‍රිපිටකේ කියවලා තියෙනවා නම් මේ හැමදේම කියලා දෙනවා. මම සිංහල. මම බෞද්ධ. මම සිංහල. පුළුවන් නම් කිසි පාලි වචනයක් නැතුව කිසිම මාගධි වචනයක් නැතුව පුළුවන් නම් එන්න මාත් එක්ක සිංහලෙන් බෞද්ධ දර්ශනය ගැන කතා කරන්න. එහෙම කතා කරොත් ඔබ වහන්සේට මොකද වෙන්නේ කියලා ඔබ වහන්සේ දන්නවද? අයිබෝන් කියලා ඔන්න වෙනද වගේම. ඉතින් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා මගේ මනස ලයිව් නාලිකාවට සම්බන්ධ වෙලා ඉන්න. ඒ සියලු දෙනාම සහ මේ වීඩියෝ බලන ඔබව මම ටික කාලෙකින් තමයි මගේ ඔඩියන්ස් එක ගාවට ඔබලා ගාවට එන්න හම්බෙන්නේ. ඇත්තටම කාර්යබහුල ජීවිතය. ඒක නිසාම ටික කාලෙකින් තමයි එන්නේ ඔයගොල්ලෝ හම්බෙන්න. මම ඊපෙර දැක්ක වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ කොළු පැටියාගේ නමවත් මම ඇත්තටම දන්නේ නැහැ. මම ඒ වීඩියෝ එක බලන වෙලාවේ මට හිතුණා මේ දන්නේ නැතිද කියලා දෙන්න. මේ කොළුවා විතරක් නෙමෙයි. එහෙමනම් මේ සිංහල මිනිස්සුන්ගේ ගොඩක් කට්ටිය මේ කතාව දන්නේ නැහැ ඇත්තටම. ඒක නිසාම මේවා කවුරුත් කියපු කතා නෙමෙයි. මේ ප්‍රත්‍යක්ෂය තුලින් හොයාගත්ත මේ ප්‍රත්‍යක්ෂය තුලින් දකින ඒකට කිසිම කෙනෙකුට තර්කයක් ඉදිරිපත් කරන්න බැරි ඒ ප්‍රත්‍යක්ෂයෙන් කතා කරන වචන තමයි මේ ඔබට අහන්න මේ ඉස්සරහට. වෙන කියන්නේ මොකද්ද? කවුරු හරි ආවොත් මං අභියෝග කරන බව මම උදාරුවට කතා කරුවා මේ වීඩියෝ එකේ. ඒක නිසාමයි මම අද ඒ කොල්ල පැටියට සහ මුළු ලංකාවේ මේ සිංහල මිනිස්සුන්ට මේ පිනේ අර්ථය කියලා දෙන්න. පින කියන්නේ මොකද්ද? පින කියන්නේ ඉන්ධනයක්. උදාහරණයක් ගත්තොත් පින කියන්නේ ඉන්ධනයක්. පින පිළිබඳව පැහැදිලි කරලා දෙන්න.
බොහොම අපූර්වයි. බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගෙන ඒක දේශනා කරන්නට ගොඩක් කල්පනා කළා. හේතුව මේ ප්‍රත්‍යක්ෂ කරගන්නා ධහම ප්‍රඥාව තියෙන මිනිස්සුන්ට විතරයි අහුවෙන්නේ අල්ලගන්න පුළුවන්. ඒක නිසා නියපොත්තට පස් ටිකක් අරන් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒකේ දාර්ශනික ධහම අල්ලගන්න පුළුවන්. ලෝකෙත් එක්ක සසඳපුවාම නියපොත්තේ පස් ප්‍රමාණයට ඉන්න මිනිසුන්ට පමණයි මේ ප්‍රඥාවන්ත ධහම තේරෙන්නේ. ඒකයි කතාව. ඒ වෙලාවේ තමයි මහා බ්‍රහ්මයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්නේ මේ ධර්මය දේශනා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ ක්‍රම දෙකකට. එකක් තමයි ලෞකික ජීවිතය. අනික තමයි ලෝකෝත්තර ජීවිතය. පින කියන්නේ ඉන්ධනයක්. වාහනේ දුවනවා නම් ඒ වාහනේට ඉන්ධන ඕනේ. ඉතින් මේ බුද්ධ ආගම මේක දුවන්න මේක සිස්ටම් එකක් වාගේ දිගින් දිගට යන්න තමයි මේ පින කියන එක නිර්මාණය කරගත්තු. ඇත්තටම බුද්ධ ආගමේ පින කියලා එකක් නැහැ. කිසිම ත්‍රිපිටකයක කිසිම කොහෙවත් මේ පින් ගැන කතා කරන්නේ කුසල් අකුසල් බව පමණයි කතා කරන්නේ. ඉතින් මේ කුසල් අකුසල් ගැන දන්නේ නැත්තම් කමෙන්ට් එකක් දාන්න. මම ඒ වෙනුවෙන් වීඩියෝ එකක් කරන්න සැදී පැහැදී ඉන්නවා. ඉතින් ධර්මයේ දේශනා කරනවා ලෞකික මිනිස්සුන්ට වෙනම විදියක්. ලෞකික මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්නේ ලස්සනට ජීවත් වෙන්න ඕනේ විදිය. මේ ආසාව, තණ්හාව, ක්‍රෝධය, මෝහය අවම කරගෙන මේ ලෞකික ජීවිතේ මේ පෞල් සංස්ථාව තුළ කොහොමද ජීවත් වෙන්නේ ප්‍රශ්නයක් නැතුව ඒ දුක නැති කරන මාර්ගය තමයි දේශනා කළේ මේ ලෞකික මිනිස්සුන්ට. ඒක එතනින් තියමු. ඒ මාර්ගය පිළිබඳව තමයි මම ප්‍රත්‍යක්ෂ කළ බවට සාක්ෂි සාධක මේ ගෙනහැර පාන්නේ. ඉතින් පින කියන එක ඇත්තටම මේ මෙතනින් තමයි මතුවෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර ජීවිතයට වෙනම ධර්මයේ දේශනා කරනවා. ඒ නිවන් මාර්ගය. ඒ නිවන් මාර්ගයේ යනකොට ඒ සියල්ල අත්තරන කතාවෙත් ලොකු කතාවක් තියෙනවා. ඉතින් කවුරුවත් දන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න. ඒ පිළිබඳව කතා කරන්න මම සැදී පැහැදී ඉන්නවා. ඔබ වෙනුවෙන්මයි මේ මනස ලයිව් හැමදාම වැඩ කරන්නේ. මේ ලෝකෝත්තර ජීවිතයට කවුරු හරි ඇතුළත් වෙන්න ඕනේ. මේ ධහම පිළිබඳව ප්‍රත්‍යක්ෂ වූ විට පමානයි. ඒ කියන්නේ මේ විඳින්න තියෙන දේවල් විඳවලා ඒකේ ආදීනිය දැනගත්තාම විතරයි මේ සංඝයා වහන්සේ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ දැන් අපේ හාමුදුරුවෝ හොඳට කාලා බීලා ජොලි කරලා අරක්කු බීලා අපි දන්නවනේ හාමුදුරුවන්ගේ කතාව. ඒකයි හැමතිස්සෙම මම මනසලයු මේ වැරදි කරන මේ අකුසල් කරන හාමුදුරුවෝ පිටවසෙන් හැමදාම ඉන්නේ. මම කතා කරුවේ ලෝකෝත්තර ජීවිතය ගැන. මේ ලෝකෝත්තර ජීවිතයට කවුරු හරි සංඝයා වහන්සේ කෙනෙක් බවට පත් වුණාම පස්සේ සියල්ල අත්හරින්න වෙනවා. එතකොට මේ වැඩපල එතකොට කිසිම දෙයක් මේ මනස ශූන්‍ය කර ගැනීමට තමයි මේ සංඝයා වහන්සේ කෙනෙක් බවට ඇත්තටම පත් වෙන්නේ. ඒ පත් වුණාම කණ්ඩ බොන්නවත් එයාලට හොයාගන්න විදියක් නැහැ. ඒකයි අවසානයේ බුදුරජාණන් වහන්සේ මේ පිණ්ඩපාතේ වඩින එකත් ඇත්තටම එයා මේ නිවන් මාර්ගයට කඩ වෙන මේ නිවන් මාර්ගය පළුදු වෙන තැනක් කියලා එයා දැනගත්තා. ඒකටත් එයා එච්චර කැමති වුණේ නැහැ. ඒක නිසා තමයි මේ පින් කියන එක හදන්නේ. මේ පින කියන එක හදන්නේ. මේ පින තමයි මේ ලෝකෝත්තර ජීවිතය ගෙවන ඒ කට්ටියව කරේ තියාගෙන යන්නේ. ඒක නිර්මාණය කරපු එකක්. ඇත්තටම පින් කරපුවාම සසර දික් වෙන එක තමයි වෙන්නේ. අටපිරිකර පූජාව. එතකොට තවත් නොයෙකුත් පූජා. ඒවා නිර්මාණය වෙන්නේ මේ ලෝකෝත්තර ජීවිතයේ ජීවත් වෙන සංඝයා වහන්සේලාට අති උතුම් කියලා කියන්නේ මම ඇත්තටම සංඝයා වහන්සේ කෙනෙක් වෙන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ වෙලා ඉවර වුණාම ඒ කියන්නේ මේ ධහම පිළිබඳව හොයන්න. ඒක තමයි සෝතාපන්න කියන්නේ. සෝතාපන්න වුණාන් පස්සේ තමයි මේ සංඝයා වහන්සේ කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඒක මම වෙනම කතා කරලා තියෙනවා මගේ වීඩියෝ වල. ඉතින් මේ සංඝයා වහන්සේලාට කැම බීම ඉඳුන් හිටුන් ඒ වගේම අත්‍යවශ්‍ය කාරණා ටික ඉෂ්ට කරන්න මේ පින කියලා එකක් නිර්මාණය කරලා තිනවා. ඒ පිනත් එක්කම අහලා ඇති ඔයගොල්ලෝ භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා කියලා මේ සිවණ පිරිස නිර්මාණය කරලා තියෙන්නේ. මේ බුද්ධ ආගම ඉස්සරහට ඒ සිස්ටම් එකක් වශයෙන් යන්න. ඉතින් භික්ෂු භික්ෂුණී තියන්නේ මේ ආධ්‍යාත්මික ජීවිතෙන් ගිහිල්ලා මේ ජීවිතේ
යලි නැවත ඉපදෙන්නේ නැති. එහෙනම් යතිතුන් නිර්වාණයට යන්න තමයි පාර තියෙන්නේ. මේ දැන් සංඝයා වහන්සේලා කරන්නේ මොනවද? ඒව ගැන මම හැමතිස්සෙම කතා කරනවා. ඉතින් පින නිර්මාණය කරලා තියෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා නිර්මාණය කරලා තියෙන්නේ මේ සෝතාපන්න වුණාන් පස්සේ කාට හරි නිවන් මාර්ගය සොයා යන්න. ඒ කියන්නේ අර නියපොත්තේ ඉන්න පිරිස බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මම මුලින් කිව්වේ නියපොත්තට පස් ටිකක් අරන් කියනවා මේ නියපොත්තේ ඉන්න පිරිස තමයි මේ ලෝකෙත් එක්ක සංසන්දනය කරපුවාම නිවන් මාර්ගය අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඒ කතාවත් එක්කම පින නිර්මාණය වෙන්නේ ඕන් ওই මොහොතේ. ඒ වගේම භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා. ඉතින් මම අර පොඩි කොළු ගැටියට කියන්නේ දන්නේ නැති දේවල් කතා කරන්න ගිහිල්ලා මිනිස්සුන්ගෙන් අපවාද අවලාද අහන්න එපා. අහන්න එපා. ඉතින් පිළිබඳව ඔබට යම් වැටහීමක් ලැබුණාද? මම හිතනවා එහෙම වෙයි කියලා. පිළිබඳව තවත් කතා කරන්නවට බොහෝ දේවල් තියෙනවා. වීඩියෝ එක දීර්ඝ වෙන නිසා මම ඔබගේ සමුගන්නවාදට මේ මනස ලයිව් ප්‍රත්‍යක්ෂයෙන් හැමතිස්සෙම කතා කරන්නේ. ඔබ ඕන ප්‍රශ්නයක් අහන්න ඔබට මම ඉඩ ලබා දීලා තියෙනවා. කියලා නම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.